අයිබෝන් සර්. මේ මොකද්ද ඔබතුමා මේ TikTok එකෙන් මේ සම්බන්ධයෙන් අපිට පැමිණිල්ලක් දාලා තියෙනවා? පැමිණිල්ලක් කියන්නේ සර් මගේ කලින් account එකක් තිබුණා TikTok account එකක්. ඔව්. ඒ කලින් තිබුණ TikTok account එකත් report ගහලා ban කරා. මාව සමාජ මාධ්‍ය ඔස්සේ අපහසුතාවයට පත් කරනවා. hina mundu දාලා මට බනිනවා සර්. ඔව්. ඒ කියන්නේ මට මොන විදියටවත් ඉන්න දෙන්නේ නැහැ. අවුස්සනවා අරවා මේවා කියනවා කුණුහරුපෙන් බනිනවා සර්. ආයේ මේ මගේ මේ ළඟදී දාපු මේ post එක report කරා. මම appeal එකක් එවුවා සර් මේ web එකෙන්. අර police.gov.lk කියන website එකෙන්. දලන්ගේ මහත්තයා විනාඩි 10ක් ඉන්න මම අපිට පරික්ෂා කරලා බලනවා. අවශ්‍ය දලන් හරි මේ දැන් මේ හර්ෂ දලන්ගේ නේද කතා කරන්නේ? ඔව් සර්. සර් මේ OTP කෝඩ් එකක් ආවා. ඒ ආපු OTP කෝඩ් එක මම එතන ගහලා කන්ෆර්ම් කරා. කියන්නේ Gmail එකට නෙවෙයි ආව එක මැසේජ් එකක් විදියට ෆෝන් එකට ආවේ. මම TikTok link එක සර් එවන්න කිව්වනේ. ඒ link එක ඒ ඔක්කොම විස්තර ටික දැම්මා අලුත් account එකේ තියෙන එක වීඩියෝ එකකට report ගහලා. ඒ කියන්නේ මම මේවට පාවිච්චි කරන්නේ ලංකාවේ ඉන්න ගෑන් ළමයිවත් ඒගොල්ලන්ගේ කවුරුත් සහෝදර සහෝදරියෝ නෙවෙයිනේ. ඉතින් එයාලට කිසිම අයිතියක් නැහැ නේ සර් report ගහන්න. ඔව්. දැන් එතකොට මේ ඔබතුමාට මම දැන් 24ක් ඇතුළත ඔබතුමාට report ගහපු කෙනාව හොයාගෙන ඔබතුමාට සාහනයක් සලසන්න. ඔබතුමා මේ ඔබතුමාගේ නැවතත් ඔය TikTok account එකේ link එක අපිට ඉවර තියන්න. අපි 24ක් ඇතුළත ඔබතුමාට report ගහපු කෙනාව හොයලා බලන්න මේ සලසන්න. හරිද? හරි සර් මම TikTok account එකේ link එක එවන්නම්. කලිය account එකත් බෑන් වුණා. මොකද කියනවනම් මට බනින්න සිද්ධ වුණා. මම ඒ කියන්නේ අසභ්‍ය වචනේ මං අතින් වැරදක් වුණා. නෑ කියන්නේ නෑ සර්. මමත් ඉතින් අර තියෙන ආවයකට බැන්නා. ඒමයි කියලා මේක ඒ කියන්නේ අසභ්‍ය දෙයක් කියන්නේ හැඟකවත් නරක තැනක් එහෙම කිසිම දෙයක් පේනවත් නෙවෙයි. ආයෙ කියනවා පොලිසියට අල්ලලා දෙන්න ඕනේ මානසික රෝගියා මානසික අසහනකාරයා එහෙමත් කියනවා සර්. ඔව් ඒ කියන්නේ ඔබතුමා කියන්නේ කාටවත් දැනලා තර්ජනය කරන්නේ. ඒ කියන්නේ නෑ බැනපු ඒවා තියෙනවා තර්ජනය කරා තර්ජනය කරා කියන්නේ මට දැන් මගේ account එකට මගේ personal account එකට ඇවිල්ලා අරවා මේවා කියද්දි සර් ඉතින් මට තර්ජනය කරන්න වෙනවා. ඔව් ඒ කියන්නේ ඔබතුමා කිසි වරදක් කරන්නේ නැතුව ඔබතුමාට කට්ටිය ඇවිල්ලා නිනම් දාලා එතකොට ඔබතුමාට report දාලා එහෙම ප්‍රශ්නයක් දලන්ගේ මහත්තයාට නැතුනේ. ඔව් සර්. ඒ කියන්නේ මම මගේ පාඩුවේ දැන් මගේ TikTok එකේ ඔය එඩිටින් වැඩ ටිකක් කරගෙන එඩිට් කරන කියලා දීලා ඔය පොඩි වීඩියෝ ටිකක් කරලාදී account එක බෑන් වෙන්න report ගැහුවා. ඊට පස්සේ account එක බෑන් වුණාට පස්සේ මම අලුතෙන් account එකක් පටන් අරගෙන මම ඒකේ වීඩියෝස් දෙක තුනක් දාලා තියෙද්දි එකම එක මම අර හින්දි රැප් එකකට අර ලිප් සයින් කරපු එකක්. ඒක මේ අද උදේ මම බලනකොට report කළා. මේක පුදුම ප්‍රශ්නයක් වෙන්නේ. දිගට මේක වෙන්න ගියොත් සර් මට කියන්නේ මාත් වැඩිකාරයෙක් වෙලා මටත් කුඩුවේ ගාන ඉන්න මට බෑනි සර්. ඔව් ඔබතුමා කියන දේ මට පැහැදිලි. ඔබතුමා ඒ TikTok ගිණුම් දෙකක් තියෙද එතකොට? ඔව් කලින් මගේ එක TikTok account එකක් තිබිලා ඒ account එක report ගහලා බෑන් කරාම දැන් මේ අලුතෙන් එකක් ආයෙ හදාගත්තා. ගොඩක් ඔය බනින කට්ටියත් මම බ්ලොක් කරා සර්. ඒ කියන්නේ මට බේරෙන්න ඕනේ හින්දා. ඔව්. හරි. දැන් එතකොට ඔබතුමා ඉන්න ප්‍රදේශය අයිති වෙන්නේ මොන කොට්ටාශයකටද? මම මහනුවර දිස්ත්‍රික්කයේ වලපනේ සර්. ඔව්. හරි. අපි සයිබර් අපරාධ අංශයට දැන් ඔබගේ TikTok ගිණුම ඒ කියන්නේ TikTok අන්තර්මාධ්‍ය ජාලයේ තියෙන ඒ කියන්නේ ඔබතුමා අපේ Gmail එකේ යොමු විස්තර ඔක්කොම අපි දැන් සයිබර් අංශයට දෙනවා. එයාලා ඔයාට මේ 47ක් හරි 24ක් හරි අතුලට ඔයාට හරියටම ආන්සර් එකක් දෙයි. හරිද? හරි සර් ගොඩක් ස්තුතියි. අයිබෝන් සර්. මේ මොකද්ද ඔබතුමා මේ TikTok එකෙන් මේ සම්බන්ධයෙන් අපිට පැමිණිල්ලක් දාලා තියෙනවා? පැමිණිල්ලක් කියන්නේ සර් මගේ කලින් account එකක් තිබුණා TikTok account එකක්. ඒ කලින් තිබුණ TikTok account එකත් report ගහලා ban කරා. මාව සමාජ මාධ්‍ය ඔස්සේ අපහසුතාවයට පත් කරනවා. hina mundu දාලා මට බනිනවා සර්. ඔව්. ඒ කියන්නේ මට මොන විදියටවත් ඉන්න දෙන්නේ නැහැ. අවුස්සනවා අරවා මේවා කියනවා කුණුහරුපෙන් බනිනවා සර්. ආයේ මේ මගේ මේ ළඟදී දාපු මේ post එක report කරා. මම appeal එකක් එවුවා සර් මේ web එකෙන්. අර police.gov.lk කියන website එකෙන්. දලන්ගේ මහත්තයා විනාඩි 10ක් ඉන්න මම අපිට පරික්ෂා කරලා බලනවා. අවශ්‍ය හරි මේ දැන් මේ හර්ෂ දලන්ගේ නේද කතා කරන්නේ? ඔව් සර්. සර් මේ OTP කෝඩ් එකක් ආවා. ඒ ආපු OTP කෝඩ් එක මම එතන ගහලා කන්ෆර්ම් කරා. කියන්නේ Gmail එකට නෙවෙයි ආව එක මැසේජ් එකක් විදියට ෆෝන් එකට ආවේ. මම TikTok link එක සර් එවන්න කිව්වනේ. ඒ link එක ඒ ඔක්කොම විස්තර ටික දැම්මා අලුත් account එකේ තියෙන එක වීඩියෝ එකකට report ගහලා. ඒ කියන්නේ මම මේවට පාවිච්චි කරන්නේ ලංකාවේ ඉන්න ගෑන් ළමයිවත් ඒගොල්ලන්ගේ කවුරුත් සහෝදර සහෝදරියෝ නෙවෙයිනේ. ඉතින් එයාලට කිසිම අයිතියක් නැහැ නේ සර් report ගහන්න. ඔව්. දැන් එතකොට මේ ඔබතුමාට මම දැන් 24ක් ඇතුළත ඔබතුමාට report ගහපු කෙනාව හොයාගෙන ඔබතුමාට සාහනයක් සලසන්න.
ඔබතුමා මේ ඔබතුමාගේ නැවතත් ඔය TikTok account එකේ link එක අපිට ඉවර තියන්න අපි පැය 24ක් ඇතුළත ඔබතුමාට report ගහපු කෙනා හොයලා බලත් මේ සලස්වන්න. හරිද? හරි සර් මම TikTok account එකේ link එක එවන්නම් කලිය account එකත් බෑන් වුණා. මොකද කියනවනම් මට බනින්න සිද්ධ වුණා. මම ඒ කියන්නේ අසභ්‍ය වචනේ මං අතින් වැරදක් වුණා. නෑ කියන්නේ නෑ සර්. මමත් ඉතින් අර තියෙන ආවයකට බැන්නා. ඔව්. එහෙමයි කියලා මේක ඒ කියන්නේ අසභ්‍ය දෙයක් කියන්නේ හැඟකවත් නරක තැනක් එහෙම කිසිම දෙයක් පේනවත් නෙවෙයි. ආයෙ කියනවා පොලිසියට අල්ලලා දෙන්න ඕනේ මානසික රෝගියා මානසික අසහනකාරයා එහෙමත් කියනවා සර්. ඔව් ඒ කියන්නේ ඔබතුමා කියන්නේ කාටවත් දැනලා තර්ජනය කරලා ඒ කියන්නේ නෑ බැනපු ඒවා තියෙනවා තර්ජනය කරා තර්ජනය කරා කියන්නේ මට දැන් මගේ account එකට මගේ personal account එකට ඇවිල්ලා අරවා මේවා කියද්දි සර් ඉතින් මට තර්ජනය කරන්න වෙනවා. ඔව් ඒ කියන්නේ ඔබතුමා කිසි වරදක් කරන්නේ නැතුව ඔබතුමාට කට්ටිය ඇවිල්ලා නිනම් දාලා එතකොට ඔබතුමාට report දාලා එහෙම ප්‍රශ්නයක්ද ධනංජය මහත්තයා නැතුනේ. ඔව් සර්. ඒ කියන්නේ මම මගේ පාඩුවේ දැන් මගේ TikTok එකේ ඔය editing වැඩ ටිකක් කරගෙන edit කරන කියලා දීලා ඔය පොඩි වීඩියෝ ටිකක් කරලාදී account එක ban වෙන්න report ගැහුවා. ඊට පස්සේ account එක ban වුණාට පස්සේ මම අලුතෙන් account එකක් පටන් අරගෙන මම ඒකේ වීඩියෝස් දෙක තුනක් දාලා තියෙද්දි එකම එක මම අර හින්දි රැප් එකකට අර lip sync කරපු එකක්. ඒක මේ අද උදේ මම බලනකොට report කළා. මේක පුදුම ප්‍රශ්නයක් වෙන්නේ. දිගට මේක වෙන්න ගියොත් සර් මට කියන්නේ මාත් වැඩිකාරයෙක් වෙලා මටත් කුඩුවේ ගාන ඉන්න මට බෑනි සර්. ඔව් ඔබතුමා කියන්නේ මට පැහැදිලි. ඔබතුමා ඒ TikTok මිනුම් දෙකක් තියෙද එතකොට? ඔව් කලින් මගේ එක TikTok account එකක් තිබිලා ඒ account එක report ගහලා ban කරාම දැන් මේ අලුතෙන් එකක් ආයෙ හදාගත්තා. ගොඩක් ඔය බනින කට්ටියත් මම block කරා සර්. ඒ කියන්නේ මට බේරෙන්න ඕනේ හින්දා. ඔව්. හරි. දැන් එතකොට ඔබතුමා ඉන්න ප්‍රදේශය අයිති වෙන්නේ මොන කොට්ටාශයටද? මම මහනුවර දිස්ත්‍රික්කයේ වලපනේ සර්. ඔව්. හරි. අපි සයිබර් අපරාධ අංශයට දැන් ඔබගේ TikTok මිනුම ඒ කියන්නේ TikTok අන්තර්මාධ්‍ය ජාලයේ තියෙන ඒ කියන්නේ ඔබතුමා අපේ Gmail එකේ යොමු විස්තර ඔක්කොම අපි දැන් සයිබර් අංශයට දෙනවා. එයාලා ඔයාට මේ 47ක් හරි 24ක් හරි අතුලට ඔයාට හරියටම ආන්සර් එකක් දෙයි. හරිද? හරි සර් ගොඩක් ස්තුතියි.